කාන්තාවක් ගර්භණීත්වය ඉතා ආදරයෙන් බලාපොරොත්තු වෙන මොහොතක් වුණත් ගර්භණී වුණාට පස්සේ එයාට මානසික සහ කායික සහයෝගය අවශ්‍ය වෙන වෙලාවල් අපරිමිතයි. ඒ වගේම තමයි අපි කතා කරන මේ කාන්තාව සෑම අවස්ථාවකදීම ගර්භණීත්වයට පත් වෙන්නේ එයා බලාපොරොත්තු වෙලාම සිටි මොහොතක නොවෙන්නටත් පුළුවන්. ඒ වගේම අපි කතා කරන මේ කාන්තාව ගර්භණී වෙන්නේ සමහර වෙලාවට එයා අවිවාහකව ඉන්න අවස්ථාවක වෙන්නට පුළුවන්. ඉතින් අපි මේ කතා කරන සෑම අවස්ථාවකම සිටින කාන්තාවකට සමාජයෙන් ඒ වගේම පවුලෙන් එයාට එයාව දැනෙන බව අඟවන එක, එයාට ආදරේ දැනෙන එක, ආදරය කරන එක සහ ආදරේ ලැබීමේ අයිතියක් තියෙනවා. ඉතින් අද මම කතා කරන්නේ සැමියා කොයි විදිහටද කාන්තාවට ගර්භණී වුණාට පස්සේ සහයෝගය ලබා දෙන්න ඕනි කියන එක. ඇත්තටම අපි දන්නවා බොහෝ කාන්තාවන්ට වමනය, ඒ වගේම අප්පිරියා ගතිය, ඇඟට පණ නැති ගතිය මේ සියල්ලත් එක්කම එයාගේ රාජකාරිය කරගන්නටත් අවශ්‍ය වෙනවා. ගෙදර ඉන්න අම්මා කෙනෙක් නම් රාජකාරියට යන අම්මා කෙනෙක්ට වඩා එයාට එයාගේ හැඟීම් ප්‍රකාශ කරගන්නට බැරි වුණොත්, එයාගේ අපහසුතාව ප්‍රකාශ කරගන්නට බැරි වුණොත්, අපහසුතාවයේ කාටවත් දැනුම් නැති වුණොත්, ගෙදර ඉන්න අම්මලාට රැකියාවට යන අම්මලාටත් වඩා ලොකු මානසික අපහසුතාවයකට සහ කායික අපහසුතාවයකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මේකත් එක්ක පුරුෂයා කියන කෙනා, ඒ කියන්නේ තාත්තා, දැන් ගර්භණී කාන්තාව ගර්භණී වුණාට පස්සේ එයාගේ ඔළුවට ලොකු පණිවිඩයක් යනවා. එයාගේ දැන් තියෙන ඒ කාර්යභාරය, යට තියෙන වගකීම වැඩි වුණා කියන මැසේජ් එක. ඉතින් ඒ ඔස්සේ ඔහු උත්සාහ කරනවා Tamanට තියෙන ආදායම් මාර්ග වැඩි කරගන්නට, ඒ වගේම වැඩියෙන් උපයන්නට. ඉතින් මේ කාරණා දෙක ඔස්සේ යනකොට ඒ කාන්තාව බලාපොරොත්තු වෙනවා සැමියාගේ සහයෝගය වැඩිපුර ලැබේ කියලා. නමුත් සැමියා උත්සාහ කරනවා සල්ලි මුදල් හොයලා කාන්තාවට දෙන උපරිම වාසි ටික අත් කරලා දෙන්නට. නමුත් බබා හම්බ වෙන්න ඉන්න අම්මා හිතන්නේ එතකොට එයා ගැන එයාගේ ස්වාමිපුරුෂයා නැත්තම් බබාගේ තාත්තා හිතන්නේ නැහැ. එයාව දැනෙන්නේ නැහැ කියන සිතුවිල්ල. ඒ නිසා අනිවාර්යෙන් ඔබේ ඒ තියෙන බලාපොරොත්තුව ඒක උතුම් බලාපොරොත්තුවක්. නමුත් මේ කෙරෙහි තව අවධානය යොමු නොකරොත් ඒ තුලින් ඔබට බලාපොරොත්තු වෙන වාසිය අත් කරගන්නට නොහැකි වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ඔබේ භාර්යාව ගර්භණී වුණාට පස්සේ යාට අවශ්‍ය මොනවද? එයාට කන්න පුළුවන් මොනවද? කන්නේ මොනවද? ඒ වගේ දේවල් හොයලා බලන එක. ඊට පස්සේ එයා මොනවද බලාපොරොත්තු වෙන දේවල්? එයා බොන විටමින් මොනවද? එයා විටමින් බිව්වද? අද දවසේ මොන වගේ වුණාද කියලා එයාත් එක්ක කතා කරන එක. ඒ වගේම කුස අත ගාලා ඔයාගේ පැටියත් එක්ක දවසට විනාඩි 5ක් හරි කතා කරන එක. ඒ වගේම අම්මගෙන් අහන්න එයා බලාපොරොත්තු වෙන්නේ මොනවද ඔබෙන් කියන එක. ඇත්තටම ඔයා රැකියාවට ගිහිල්ලා ඉන්නේ මහන්සි වෙලා. ඒ මහන්සි වෙලා ඇවිල්ලත් ඒ මහන්සියට ඔයා පෝන් එක ඔබ හිටියොත් ඒකෙන් ඔයාගේ දරුවා ලැබෙන්න ඉන්න බිරිඳ දැඩි අපහසුතාවයකට වගේම එයා ලොකු මානසික පීඩනයකට පත් වෙනවා. මොකද මම මෙහිම කියන්නේ අපි සැසිවලදී ගන්න තොරතුරු අනුව කාන්තාවන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි හවසට වැඩ ඇරිලා මහත්තයා ගෙදර එන්න ප්‍රමාද වෙන එක. ඒ වගේම එයා ගෙදර ආවත් ෆෝන් එක ඔබ ඉන්න එක. ඒ වගේම එයා ටීවී එකට දෙන අවධානය වැඩි කරන එක. ඉතින් මේ වගේ ඒවා තුලින් ඒ බබා හම්බ වෙන්න ඉන්න ඒ අම්මා ලොකු මානසික පීඩනයකට පත් වෙනවා. මේක වැදගත්ම දේ තමයි ඔබත් එක්ක මේක කතා කරන්නෙත් නැහැ. ඒ නිසා ඇය ඒ පරිසරය තුල ඉන්නේ දැඩි පීඩනයකින් නිසා ඒ පීඩනය හෝමෝන් වෙනස් වෙනවා. එයා වෙන වෙන අසනීප තත්ත්වවලට මුහුණ දෙන්නට පුළුවන්. මේ වගේ තත්ත්ව ඔබේ දරු පැටියාගේ කුස තුල ඉන්න පැටියාගේ යම් ප්‍රශ්න ඇති කරන්නට හේතුවක් වෙන්නට පුළුවන්. ඒ නිසා ඔයා විටමින් ටික බොනවද කියලා හොයලා බලන්න. එතකොට රණ්ඩු අඩදබර නවත්තන්න. යාළුවොත් එක්ක ගිහිල්ලා අර වෙලාව නාස්ති කරන එක තුලින් බිරිඳ දැඩි අපහසුතාවයකට පත් වෙනවා. ඒ කාලයේ හැකිතරම් අවම කරගන්න. ඒ වගේම
හදිසියට ගන්නට පුළුවන් විදිහට යම් කිසි මුදලක් ඉතුරු කරලා ගෙදර රඳවා තැබීම. බිරිඳට මෙතන සල්ලි තියෙනවා හදිසියක් වුණොත් ගන්න කියන එක දැනුවත් කරන එක. ඒ වගේම තමයි ගෙදර ඉන්න ඔයාගේ පැටියා, ඔයාගේ තව දරුවෙක් ඉන්නවා නම් එයාව කොයි විදිහටද ආරක්ෂිත විදිහට යම් හදිසියකදී බිරිඳට නවත්තලා යන්න තැනක් හදලා තියෙන එක. මේ වගේ දේවල් වගේම ඒ වගේම බිරිඳට හදිස්සියකට ඔබ රැකියාවට ගිය වෙලාවට ඔබ ගෙදර නැති වෙලාවට රෝහලට යන්න මාර්ගයක් සකස් කරලා තියෙන එකත් ඔබේ යුතුයකමක් සහ වගකීමක් වෙනවා. විශේෂයෙන්ම ඔයාගේ කුස තුල ඉන්න පැටියත් කැමතියි. ඔයාගේ බිරිඳගේ කුස තුල ඉන්න පැටියත් කැමතියි. ඔයා කුස අත ගාලා පැටික්කට කතා කරනවට. ඒ නිසා ඔයා බබත් එක්ක කතා කරන්න, අම්මට ආදරේ දෙන්න, ඔයාට නිරෝගී සම්පන්න දරු පැටියෙක් උරුම කරගන්නට, ඔබේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්නට ඔබ මේ බිරිඳ ගර්භණීතා කාලයේදී ඔබ කරන ක්‍රියාකාරකම් වැදගත් වෙනවා කියන එක සිහි තබා ගන්න.